ඔයාලා සියලු දෙනාම ආයිබුවන් කියලා පිළිගන්නවා. අද ඔයාලට කියලා දෙන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි හැදිලා තියෙන ටෙක්නොලොජිය මොකද්ද? මේ බ්ලොක්චේන් තාක්ෂණය කියන්නේ මොකද්ද කියන කරුණු ගැන බේසිකලි කතා කරනවා. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක්ම වැදගත් වේවි. මොකද සමහරු මේ ක්‍රිප්ටෝ ට්‍රස්ට් කරන්නේ නැහැ. සමහරු මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට එන්න බයෙන් ඉන්නවා. ඉතින් මේ ලෙසන් එක ඇහුවට පස්සේ ඔයාලටම තේරෙයි මේ ක්‍රිප්ටෝ නැතුව ලෝකෙට ඉදිරි ගමනක් නැහැ කියන එක. රයිට්, අපි යමු පාඩමට. ඔයාලා දන්නවා මේ මුදලේ විකාශනය සිදුවෙච්ච ආකාරය. මේ ඡායාරූපය බැලුවට පස්සෙත් ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇනලිස්ට්ලා කියනවා අවුරුදු 300ක් විතර තමයි මේ එක් කරන්සියක් ලෝකේ තියෙන්නේ. ඊට පස්සේ තවත් කරන්සියක් වෙත ලෝකය චේන්ජ් වෙන්න පටන් ගන්නවා කියලා. රයිට්, අපි මේ දැන් භාවිතා කරන මුදල් නෝට්ටු එහෙමත් නැත්නම් ෆියට් කරන්සි P2P ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාවක් නැහැ. බැංකුවක් මාර්ගයෙන් තමයි ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේ බැංකුවට තමයි මුදල් සම්බන්ධයෙන් සියලුම තීරණ ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට බැංකුවට පුළුවන් මුදල අගය අඩු කරන්නත් මුදලේ අගය වැඩි කරන්නත්. එතකොට මේ එක ආයතනයකට මුදල් සම්බන්ධ බලය හිමිවීමට කියනවා සෙන්ට්‍රලයිස් ෆයිනෑන්ස් කියලා. මේ සෙන්ට්‍රලයිස් ෆයිනෑන්ස් වල තියෙන ගැටලු වලට විසඳුමක් වශයෙන් තමයි ඩීසෙන්ට්‍රලයිස් ෆයිනෑන්ස් ලෝකෙට එන්නේ. ඉතින් මේ ඩීසෙන්ට්‍රලයිස් ෆයිනෑන්ස් එහෙම නැත්නම් ඩිෆායි කියන කන්සෙප්ට් එක ක්‍රිප්ටෝ කරන්සි බේස් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා මේ ක්‍රිප්ටෝ කරන්සි ලෝකෙට එන්න හේතුව. රයිට්, අපි බලමු ක්‍රිප්ටෝ කරන්සි කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. මේ ක්‍රිප්ටෝ කරන්සි නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිප්ටෝග්‍රැෆි කියන තාක්ෂණය භාවිතා කරලා. මේකෙදි ඩීක්‍රිප්ෂන්, එන්ක්‍රිප්ෂන්, හැෂ් ෆන්ක්ෂන් කියලා සිකියුරිටි සිස්ටම් කීපයක් භාවිතා කරලා තියෙනවා. එතකොට සරලව ගත්තොත් මේ ක්‍රිප්ටෝ කරන්සි තාක්ෂණය කරන්නේ ඩිජිටල් ඩේටා ට්‍රාන්සැක්ෂන් එකදී අන්ඔතොරයිස්ඩ් පාර්ටි එහෙමත් නැත්නම් වෙනත් බාහිර පාර්ශවයකට කියවලා තේරුම් ගන්න බැරි විදිහට හැෂ් ෆන්ක්ෂන් වලින් කීවර්ඩ් වෙනස් කරලා කරන ඩේටා හුවමාරුවක් එහෙම නැත්නම් ඩිජිටල් ගණදෙනුවක් තමයි ක්‍රිප්ටෝග්‍රැෆි කියලා කියන්නේ. ඉතින් මේ ක්‍රිප්ටෝ කරන්සි බ්ලොක්චේන් එකක් ඇතුලේ තමයි තියෙන්නේ. බ්ලොක්චේන් එකකින් පිටට කවදාකවත් ක්‍රිප්ටෝ කරන්සි මූව් කරන්න බෑ. අපි දැන් බලමු බ්ලොක්චේන් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලා දන්නවා අපි මුලින්ම භාවිතා කරපු ඉන්ටර්නෙට් වර්ෂන් එක තමයි 1.0 කියන්නේ. ඒකෙදී අපිට ඩේටා රීඩ් කරන්න විතරයි පුළුවන් වුණේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාට පස්සේ එන ඩේටා බලන්න විතරයි පුළුවන් වුණේ. ඊට පස්සේ 2004 විතර 2.0 කියන ඉන්ටර්නෙට් වර්ෂන් එක ලෝකෙට හඳුන්වා දුන්නා. මේකෙදී අපිට වෙබ් ඇප්ලිකේෂන් යූස් කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ Facebook, YouTube, WhatsApp, Google Chrome, Twitter වගේ ප්ලැට්ෆෝම්. ඉතින් මේකෙන් ලෝකෙට විශාල ගැටලුවක් ඇති වුණා. මොකද ඇමරිකාව තුළ තමයි මේ කම්පැනිස් ඔක්කොම බිහි වෙලා තිබුණේ. සෑම රටකම මිනිස්සුන්ගේ ප්‍රයිවසි ඩේටා මෙයාලා ගාව තියෙනවා. ඉතින් මේ සෙන්ට්‍රලයිස් ආයතන එයාලට ඕනේ විදිහට මිනිස්සුන්ගේ ඩේටා මිස්යූස් කරන බවට චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. ඔයාලට පේනවා මේ CNBC පාව වාර්තා කරලා තියෙනවා මාර්ක් සකබර්ග්, ඒ කියන්නේ Facebook ෆවුන්ඩර් මාර්ක් සකබර්ග් විසින් මේ Facebook යූසර්ස්ලාගේ ඩේටා මිස්යූස් කරා කියලා. ඉතින් මේ ඉෂුස් වලට සොලියුෂන් එකක් විදියට තමයි Web 3.0 කියන වර්ෂන් එක ලෝකෙට හඳුන්වා දීලා තියෙන්නේ. මේ Web 3.0 කියන තාක්ෂණය ඩිස්ට්‍රිබියුටඩ් පබ්ලික් ලෙජර් එකක් විදියට තමයි වැඩ කරන්නේ. සරලව කියනවා නම් මේ තමයි බ්ලොක්චේන් තාක්ෂණය කියන්නේ. රයිට් ගයිස්, අපි බලමු බ්ලොක්චේන් එකක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා. සිකියුරිටි, ඩිසෙන්ට්‍රලයිස්, ස්කේලබිලිටි කියන ස්ට්‍රක්චර් තුන බේස් කරලා තමයි මේ බ්ලොක්චේන් එකක් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ බ්ලොක්චේන් එකක් ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එනේබල් කන්සෙන්සස් කියන ඇල්ගොරිතම් එක අනුව තමයි වැඩ කරන්නේ. ප්‍රධාන වශයෙන් භාවිතා කරන ඇල්ගොරිතම් දෙකක් තියෙනවා. එකක් තමයි proof of work කියන්නේ. අනිත් එක proof of stake. එතකොට මේ proof of work ඇල්ගොරිතම් එක යටතේ තමයි Bitcoin blockchain එක දුවන්නේ. රයිට්, අපි බලමු proof of work මේ blockchain එකක් වැඩ කරන්නේ කොහොමද කියලා.
කෙනෙක් මේ බ්ලොක්චේන් එක හරහා ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න රික්වෙස්ට් එකක් දානවා. ඒ රික්වෙස්ට් එක දැම්මට පස්සේ ඒ රික්වෙස්ට් එක බ්ලොක් එක සටහන් වෙලා මේ ලෙජර් එකේ ඉන්න සියලුම දෙනාට දැනගන්න පුළුවන් විදිහට නෝට් වෙනවා. ඊට පස්සේ ඒ බ්ලොක් එක මුලින්ම දකින්න කෙනා මේ send හා receive හරියටම වැලිඩේට් කරලා ඒ බ්ලොක් එක වැලිඩේට් කරනවා. ඊට පස්සේ ඒ ට්‍රාන්සැක්ෂන් එක බ්ලොක්චේන් එක හරහා කම්ප්ලීට් වෙනවා. ඉතින් මේ බ්ලොක් එකක් වැලිඩේට් කරනවට අපි කියනවා මයින් කරනවා කියලා. ඒකට බ්ලොක්චේන් එක මගින් මයිනර්ස්ලට රිවෝඩ් එකක් ගෙවනවා. මේ බිට්කොයින් මයිනින් වලට විශාල කම්පියුටර් පවර් එකක් වගේම ලොකු ඉලෙක්ට්‍රිසිටි පවර් එකක් වැය වෙනවා. මේ තියෙන්නේ ලෝකයේ ලොකුම මයිනින් කම්පැනිස් ලිස්ට් එක. ඉතින් මේ බිට්කොයින් වල සෑම අවුරුදු 4කටම වතාවක් හාවින් ඉවෙන්ට් එකක් සිද්ධ වෙනවා. මේකෙදි වෙන්නේ මයිනර්ස්ලාගේ රිවෝඩ් එක හරියටකින් අඩු වෙන විදිහට තමයි මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඔයාලට කියන්න බැරි වුණානේ. මුලින්ම 2008 ඔක්තෝබර් 31 වෙනිදා මේ ජපාන් ජාතිකයෙකු වන සතෝසි නකමොටෝ කියන පුජ්‍යලයා මේ බිට්කොයින් වයිට් පේපර් එක ඉන්ටර්නෙට් එකේ පබ්ලිෂ් කරලා තියෙනවා. ඊට පස්සේ 2009 ජනවාරි 12 වෙනිදා තමයි මේ බ්ලොක්චේන් එක හරහා බිට්කොයින් 10ක් මේ හැල්පිනි කියන පුජ්‍යලයාට යවලා මුල්ම ට්‍රාන්සැක්ෂන් එක කරලා තියෙන්නේ. තව මේ ලසලෝ හෙන්සි කියන පුජ්‍යලයා 2010 දී බිට්කොයින් 10000ක් දීලා පීසා දෙකක් කාලා තියෙනවා. ඉතින් මේ වගේ රස කතා බිට්කොයින් වල තියෙනවා. ඒවා දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ සම්බන්ධයෙන් වෙනම වීඩියෝ එකක් කරන්නම්. රයිට් ගයිස්, මම ඔයාලට කිව්වා මේ බිට්කොයින් මයිනින් වලට විශාල කම්පියුටර් පවර් එකක් වගේම මේ ඉලෙක්ට්‍රිසිටි පවර් එකක් වැය වෙනවා කියලා. ඉතින් මේකට සොලියුෂන් එකක් විදිහට තමයි 2012 දී මේ proof of stake කියන ඇල්ගොරිතම් එක යටතේ ඉතීරියම් කියන බ්ලොක්චේන් එක නිර්මාණය වෙන්නේ. මේකෙදි කරන්නේ මේ බ්ලොක්චේන් එක ඇතුලේ ඉතීරියම් ස්ටේක් කරලා තියෙන යූසර්ස්ලා වැලිඩේටර්ස්ලා විදියට ක්‍රියා කරලා මේ බ්ලොක් වෙරිෆයි කරන එක. මේ බ්ලොක් වෙරිෆයිඩ් කරනවට මේ ට්‍රාන්සැක්ෂන් ෆී එකෙන් තමයි රිවෝඩ් ගෙවන්නේ. ඉතින් මේ බ්ලොක් වෙරිෆයි කරන ස්ටේකර් මයින කෙනෙක් විදියට නෙවෙයි මේකෙදි හඳුන්වන්නේ, වැලිඩේටර් කෙනෙක් විදියට තමයි හඳුන්වන්නේ. තවත් ඊටම වැදගත් දෙයක් තමයි මේ ඉතීරියම් බ්ලොක්චේන් එකේ තියෙන Solidity කියන ලැන්ග්වේජ් එක භාවිතා කරලා මේ ඩෙවලොපර්ස්ලාට layer 2 නිර්මාණය කිරීමේ හැකියාවක් දීලා තියෙන මුල්ම වතාවට. ඉතින් මේ බ්ලොක්චේන් එකක් හැක් කරන්න පුළුවන්ද? ඒ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මේක හැක් කරන්න සක්කරයටවත් බෑ. මේක හැක් කරනවා නම් මිලියන ගාණක් ඉන්න යූසර්ස්ලාගෙන් 151ක් හැක් කරලා ඒ data වෙනස් කරන්න ඕනේ. ඒක කරන්න බැරි වැඩක්. රයිට්, ඉතින් අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි ගැන කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් තවත් වැදගත් ඇල්ගොරිතම් එකක් භාවිතා කරන බ්ලොක්චේන් එකක් තමයි මේ Solana බ්ලොක්චේන් එක කියන්නේ. ඒ ගැන වීඩියෝ එකක් ඕනේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම අද කතා කරපු කරුණු සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න. ඉතින් මේක ගොඩක් වැලියු එකක් තියෙන වීඩියෝ එකක්. අනිවාර්යෙන් subscribe කරන්න, like එකක් දාන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම් අනිත් වීඩියෝ එකකින් හමු වෙමු.